皆さん、こんにちは。皆さん、元気ですか? අද අපි හිරගන හෝඩියේ අන්තිම අකුරු ටිකට තමයි යන්න හදන්නේ. හිරගන හෝඩියේ මේ හයිලයිට් කරලා තියෙන අකුරු ටික ඔක්කොම අපි කරලා ඉවරයි. අද අපිට යන්න තියෙන්නේ මෙන්න මේ ඉතුරු අකුරු 8ට. රා, රී, රු, රේ, රෝ, වා, වෝ, උන් කියන අකුරු 8 ගැන තමයි අද අපි කතා කරන්නේ. පළවෙනි අකුර තමයි රා අකුර. どうやって書きますか? 見ましょう. බලමු. ස්ට්‍රෝක් කෝඩර්を見てください. ස්ට්‍රෝක් කෝඩර් එක බලන්න. 1 1 2 right? もう一度 ආයෙත් සැරයක් 1 2 1 2 1 2 රා අකුර. සුගී ඊළඟට රී දෙස්. රී අකුර බලන්න. මෙන්න මේ අකුර මම ලියන අකුරු වලට වඩා වෙනස්. එහෙම වෙන්නේ මේවා printed letters. එතකොට මේවා නෙමෙයි ඔයාලා පුරුදු වෙන්න ඕනේ මම ලියන අකුර. හොඳින් මතක තියාගන්න ඒක. right? ඔයාලා අකුරු print කරන්නේ නැහනේ. ඔයාලා කරන්නේ ලියන එක. එතකොට ලියන විදිය තමයි බලා ගන්න ඕනේ. right? කකිමෂෝ ලියමු. 1 1 2 もう一度 1 2 1 2 1 2これはリです。これはリです。right? මේ තමයි රී අකුර. බලන්නකෝ දැන් මේ අකුරු දෙකේ තියෙන වෙනස නේද? මේ අකුරු මෙතන මේ දෙක එකතු වෙලා නැහැ. නමුත් මේක මෙන්න මෙහෙම ගිහිල්ලා වගේ අපිට පේනවා. එතකොට මේවා printed letters. මේවා ඇවිල්ලා අපි ලියන අකුරු නේද? right. සුගී සුගීවා රූ දෙස්. රූ අකුර බලන්න. 1 これはルですね。もう一度 1 1これはルです。もう一度見てください。ル。次。次は何ですか? ඊළඟට මොකක්ද? රේ අකුර නේද? 見てください. බලන්න. 1 1 2ですね。もう一度。1 2レ1 2 1 මේ ඉර මෙහෙම කෙලින් යන්ද මෙහෙට ආවා. ඒ ඉර දිගේ පොඩ්ඩක් මෙහෙම මේ පැත්තට මෙහෙම ඇඳි. මේ තමයි රේ අකුර. කොරේවා රේ දෙස්. දැන් බලන්න මෙන්න මේකේ නිකන් මෙතන මෙහෙම යනවා වගේනේ පේන්නේ. ඒකට
මේක අඳින්න ඕනේ. මෙහෙම ඔය විදිහට තමයි අඳින්න ඕනේ. right? මෙතන උඩ මේ විදිහට අඳින්නේ නැහැ. මෙහෙම අඳින්නේ නැහැ. right? okay. සුගිවා රෝ දෙස්. ඊළඟට රෝ අකුර මෙතක දසයි බලන්න. ඉචි මොයිචිදෝ ඉචි 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 right? わかりましたか？もう一度見てください。これはラ、リ、ル、レ、ロ。次はわです。見てください。1、2。はい。もう一度見てください。ආයෙසැරයක් බලන්න. 1、2、1、2、1、2. බලන්න මෙන්න මේ අකුරේ මේ දෙක සමාන වෙන්න ඕනේ. right? මේ ඉරි දෙක සමාන වෙනවා. ඔය අකුර තමයි වා අකුර. これは何ですか? වාです. මේක වෝ කියලා අපි කිව්වට මේ අකුර අපි කියවන්නේ ඕ කියලා. මේ අකුර කියවන්නේ ඕ කියලා. හැබැයි ලියන්නේ මෙන්න මේ විදිහට මේ අකුර හඳුන්වන්නේ අපි වෝ අකුරෙන්. නමුත් මේක කියවනකොට කියවන්නේ ඕ කියලා. ඉස්සරහට අපි බලමු ඒක. ඕ කියලා තමයි කියවන්නේ මේ වෝ අකුර. どうやって書きますか? ストロークオーダーです。ストロークオーダー1、1、2、1、2、3。これはウォですね。もう一度。1、2、3。1、2、3。1、2、3。වෝ. නමුත් කියවන්නේ ඕ කියලා. සුගී අන්තිම අකුර තමයි හිරගන හෝඩියේ උන් අකුර. උන්. どうやって書きますか? කොහොමද ලියන්නේ? 1 ඊපස්සේ ආයෙත් මේ ඊට දිගේ මුලට ගිහිල්ලා මෙන්න මෙහෙම කර්ව් එකක් විදිහට ලිව්වා. もう一度 1 1 1 right. これはうんです。මේ තමයිうんඅකුර. もう一度見てください. ラ、リ、
ru, re, ro, va, wo, un. Right? ඉමා අතරශී කොතබ දෙස්. අලුත් වචන බලමු. කෝෙන්, කෝෙන්, චිබං. චිබං වනන් දෙස්කා. පළවෙනි එක මොකක්ද? කෝෙන් දෙස්නේ. කෝෙන්. කෝෙන් කියලා කියන්නේ උද්‍යානය. පාක් කියන එක. right? සුගි කුරුමා, කුරුමා, කුරුමා කියලා කියන්නේ කාර් එකකට නේද? කුරුමා. right? සුගි නිවා, නිවා, නිවා කියලා කියන්නේ මිදුල. අපි කියනවා කම්පවුන්ඩ් කියලා. කම්පවුන්ඩ්. right? සුගි shiken, shiken, shiken කියලා කියන්නේ exam. විභාගය. සුගි නිහොන්, නිහොන්, නිහොන් කියලා කියන්නේ ජපානය. හොන්, හොන්, හොන් කියන්නේ පොතට. සුගි වතාෂි, වතාෂි කියලා කියන්නේ මම, මම. ශිරොයි, ශිරොයි, සුදු පාටට අපි කියනවා ශිරොයි කියලා. ශිරොයි සුදු පාට. කුරොයි, කුරොයි, කුරොයි කියන්නේ කළු පාටට. කුරොයි. සුගි කුසුරි, කුසුරි, කුසුරි කියන්නේ බෙහෙත්. බෙහෙත් වලට කියනවා කුසුරි කියලා. කරේ, කරේ, ඔහු කියන එක නේද? කරේ. හරු, හරු, වසන්තය අපි කියන්නේ ස්ප්‍රින්ග් කියලා නේද? හරු, හරු කියලා කියනවා. සුගි සොරා, සොරා, සොරා කියන්නේ අහස. ස්කයි. මම මෙන්න මේ වචන ටිකත් එක්ක තව අලුත් වචන ටිකක් ඔයාලට මේ වීඩියෝ එකට යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වචන ටික ඔයාලට බලලා ලියා ගන්න පුළුවන්. එහෙනම් අදට මම පාඩම අවසන් කරනවා. සොරදෙවා චුග්යෝ ඕ ඔවරිමෂෝ. මින්න ප්‍රැක්ටිස් නකරෙබන් අරිමසෙන්. හැමෝම ප්‍රැක්ටිස් කරන්න. සොරදෙවා සුගින විදියෝද අයිමෂෝ. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. මිනාසන් සයොනරා.